ඔය වගේ ලොකු ක්ලාස් එකක මේ කෑ ගහනවා කියන මාව කලින් මං මාව පන්තියෙන් එලවලා. හරි. මාත් එහෙම. හැබැයි අන්තිම කාලේ මම දෙවෙනියා හැමදාම මාත් එක්ක දෙවෙනියා මාත් එක්ක පන්තියේ හැමදාම මම පළවෙනියා වෙනකොට වාර 6ම මම එක වාර 6ම දෙක වෙච්ච තව එකෙක් හිටියා. ඒතර අපි දෙන්න එහා පන්තියේම හදිස්සියවත් හිටියනම් අපි 10 12 15 20 ඔය සීමාව. හැබැයි අපේ ගෙවල් වලින් දන්නේ එහෙමයි කියලා අපේ ගෙවල් වලින් හිතගෙන ආ පන්තිය පළවෙනියා ඉතින් මේ ඉස්කෝලේ පළවෙනි වෙනවා කියන හොඳයි කියලා හිතන්නේ හොඳයි කියලා හිතන් හරි. ඒකට පන්තිය හැමෝම ගුරුප්ට වාඩි වෙනවා මූ ගුරුප්ට වාඩි වෙන දවසටම සර් ඇවිල්ලා මාට්ටු වෙලා අම්මලාට තාත්තලාට එන්න කියලා හෙන්න කේස්. හරි. ඔක්කොම කරන වැරදි මූ කරන දවසට විතරක් කාට හරි දක්කේ. බලගේ ඔළුව ඇතුලේ උඹලා ලොකු එවුම්. ඕලංග ඔළුව ඇතුලේ ඔයාලගේ ලොකු කතා තියෙන ඕගොල්ලෝම අදාගත්ත කතන්දර තියෙන. හරි. හැබැයි මේ කතන්දර වලට එහෙම කිසිම වැලිඩේට් වෙන්නේ නැහැ නේ. ඒව වළංගු භාවයක් කිසිම වළංගු භාවයක් නෑ. ඔයාගේ ඔළුව ඇතුලේ මාර එකෙක්. අර එක තැනකදී මිනිස්සුන්ට හිතෙනවා නෑ එහෙම නෑ අපි මේක කරලා බලන්න ඕනේ. අපේ 100% අපි මේකට දීලා බලන්න ඕනේ. හරි. එහෙම දෙන්න ගත්තා මිනිස්සු මාර දින වෙනස් කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම කවුරු හරි බෑ කිව්වම මාර ආතල් ලැබ්බ. මොකක් හරි බෑ කිව්වම හරි වාට එහෙම පුළුවන් කියලා හිතෙන්න නැත්නම් ඒ වගේ දෙයක් කරන්නමයි ආස. එහෙම කරාම ළමයි එන්න කන්ෆිඩන්ස් එකක් කරනවා. මෙතනින් ඉස්සරහට කවුරු කොහොම ඔයාට යමක් බෑ කියලා හිතුවත් හරි ඔයාට මොකක් හරි ඕන කියලා නැත්නම් ඔයාට ඒක කරන්න පුළුවන්. එච්චරයි. මේ තීරණය ගන්න තමන්ගේ අනාගතය ගැන මොකක් හරි එකක් ගැන හිතලා වෙන්න පුළුවන්. ඔය ඉතින් ඇත්තටම වෙනස් වෙලා උන් යම් දෙයක් ඒ උන්ගේ ටාගට් එකට උන් ඒක කරලා එතනින් අර වගේ ඔයාට ඕන වෙච්ච එක අනිත්‍යම බෑ කියප එක ඇත්තටම ඔයාට බැරි වුණොත් තියෙනවා. උනා මේක මාර හෙන ට්‍රොමැටික් වෙනවා. ඒ කියන්නේ ඒක මුළු ජීවිත කාලෙම සමහරවිට ඒක බලපාන. තාම වෙනස් වුණේ නැත්තම් දැන් වෙනස්. ටිකක් ටාගට් එක තියාගන්න ඔයාට අනාගතේ මොන හරි උළුවේ තියෙනව කරන්න ඕන. ඔයාට පළවෙනි දේ කන්ෆිඩන්ස් එකක් ගන්න. ඒ කන්ෆිඩන්ස් එක හදා ගන්න ඔයාට මේ හම්බෙලා තියෙන ටාගට් එක ඔයාට ඕන විදිහට ඔයා මේක කරගන්න ඕන. එහෙම නැත්තම් ඕක මේ ඉස්සරහට මාර විදිහට බලපාන. මම ඒ ලෙවලෙන් අපේ ඉස්කෝලේ මම කොළඹ රොයල් එකේ බෙස්ට් රිසල්ට් එක ඉස්කෝලේ හොඳම රිසල්ට් එක මම ගනී කියලා ඉස්කෝලේ කිසිම ගුරුවරයෙක් විශ්වාස කරන්නේ නැතුව ඇති. කිසිම ගුරුවරයෙක් හිතන්නේ නැතුව. හරි. ඒක සාමාන්‍යයෙන් මේ ඒ කාලේ වෙනකොට මාව දැන් මම මෙඩිසින් යනවා කියලා නම් ගොඩක් අය හිතන්නේ. ඒක හිතනවා ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඉස්කෝලේ හොඳම රිසල්ට් එක මම ගනී කියලා මම කොළඹ දිස්ත්‍රික්කේ දෙක. හොඳම රිසල්ට් එක මම ගනී කියලා ඔය හිටපු කිසිම ගුරුවරයෙක් විශ්වාස කරන්නේ නැහැ. කවුරුත් ඔය හිතන්නේ නැති කතාවක්. ඊයරවත් ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම විශ්වාස කරන්න නැති වෙන හේතුත් තියෙනවා. මම මේ ඔය අපි කියන්නේ පන්තිවල මේ ළමයි කෑ ගහනකොට මම කියන්නේ කතා කරලා අහුවෙන්න එපා කතා කරොත් පන්ති ගෙලවනවා කියලා. මම එහෙම කියනවා. හරි. මම ඒක බය නැතුව කියන්නේ මොකද මාව එහෙම පන්තියෙන් එලවලා තියෙනවා. හරි. මේක මම ඕගොල්ලන්ට කලින් කිව්වේ නෑ නේද? මාව පන්තියෙන් එලවලා තියෙනවා කියන්නේ. ඔය වගේ ලොකු ක්ලාස් එකක මේ කෑ ගහනවා කියන මාව කලින් මාව පන්තියෙන් එලවලා. හරි. මාත් එහෙම ඒක මහා ලොකු උගු පන්තියක අපේ පන්තියේ තනි පන්තියක මාව එලවලා තියෙනවා. ඒ කාලේ කිසිම කෙනෙක් මේ එහෙම මම අර වගේ ලොකු රිසල්ට් එහෙම විශ්වාස කරේ නෑ. මේ ඇත්ත කතාවද? හරි. බොහොම කලාතුරකින් ඒක දෙන්නේ කර හොඳටම දන්නේ ඌ එහෙම සමහරට කරයි වගේ එකක් තියෙන්නේ නැති. මේ මෙඩිසින් යයි කියලා නම් හිතන්නේ හිටියා. කියන්නේ ඒ මට්ටම හොඳ රිසල්ට් මට තිබුණේ නැත්තේ නෑ නරක නෑ. නමුත් අර වගේ ලොකුම ලංකාව හැතර කියන යමක් නේද? හරි. ඕක කරයි කියලා මේ කවුරුත් එහෙම හිතන් හිටියේ නෑ. හැබැයි ඒක කරානේ අන්තිම වෙනකොට එහෙම තමයි මාගේ අපේ පන්තියේ මාත් එක්කම හිටපු මගේ අනිත් එක ඌත් එහෙමයි. කියන්නේ ඌත් මුල් කාලේ එන ඒ යරීමේ හිටියා. දැන් අපි දෙන්නයි පන්තියේ මෙහෙමයි. අපේ පන්තියේ තිබ්බේ එච්චර මේ හෙන මීටර් නෑ ඕකේ. අපේ පන්තියේ ගොඩාක් මීටර් හිටියේ නෑ. සාමාන්‍යයෙන් එච්චර ලොකුවට වැඩ කරන්නේ නැති සෙට් එකක් තමයි අපේ පන්තියේ හිටියේ. මම හැමදාම පන්තියේ බලන්නේ. හැබැයි මම එහා පන්තියට යම එහෙම සමහර වෙලාවට මම පන්තිය 12 13 එහෙම. අපේ අම්මලා එහෙම දන්නේ නැහැ ඔය කේස් මොකුත්. අපේ අම්මලා හිතන්නේ මම මගේ පන්තිය පළවෙනි නිසා මං හෙන හොඳයි කියලා තමයි හිතන් හිටියේ. එහා පන්තියේ මං හිටියේ මම පන්තිය 10 12 ඔය සීමාවෙ ඉන්නේ. එහා පන්තියේ උණු හෙනකට වැඩ කරන ගොඩක් හිටියේ. හරි. හැබැයි අන්තිම කාලේ මම දෙවෙනියා හැමදාම මාත් එක්ක පන්තියේ හැමදාම මම පළවෙනියා වෙනකොට වාර 6ම මම එක වාර 6ම දෙක වෙච්ච තව එකෙක් හිටියා. ඒතර අපි දෙන්න එහා පන්තියේම හදිස්සියවත් හිටියනම් අපි 10 12 15 20 ඔය සීමාව. හැබැයි අපේ ගෙවල් වලින් දන්නේ නැහැ එහෙමයි කියලා අපේ ගෙවල් වලින් හිතගෙන ආ මූ පන්තිය පළවෙනි ඉතින් මේ ඉස්කෝලේ පළවෙනි වෙනවා කියන හොඳයි නේ කියලා හිතන්නේ හොඳයි කියලා හිතන් හිටියා. ඊට පස්සේ අන්තිම කාලේ මාස විභාගෙට මාස 3ක් 4ක් තියලා තමයි මේ ඔක අපි තීරණය කරන්න මචං දැන් අපිට මේක කරන්න පුළුවන් නේ මේ ඒ නිසා මේක අපි බහැලා කරමු වගේ එකකට අපි දෙන්නම ඔය කතන්දරට එනවා ඔය තීරණයට ඇවිල්ලා ඇත්තටම අන්තිම කාලේ ඔය සියලු පලිබෝධ අනම්මනම් ඒ අනම්මනම් බහුබූත ඔක්කොම නවත්තලා මේක මේ බහැලා කරන්න පටන් ගන්න. ඒකට හේතුව වෙන්නේ අර අපි දන්නවා අපිට පුළුවන් කියලා. මම ඔය හැමදේම කියන උඹලගේ ඔළුව ඇතුලේ උඹලා ලොකු එවුම්. ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ ඔයාලගේ ලොකු කතා තියෙන ඕගොල්ලෝම අදාගත්ත කතන්දර තියෙන. හරි. හැබැයි මේ කතන්දර වලට එහෙම කිසිම වැලිඩේට් වෙන්නේ නැහැ නේ. ඒවා වළංගු භාවයක් කිසිම වළංගු භාවයක් නෑ. ඔයාගේ ඔළුව ඇතුලේ මාර එකෙක්. හරි. වා මෙහෙම කරනවා වාට මෙහෙම සිහි විවිධාකාර හීන තියෙන. හරි. දැන් නම් ගොඩක් යොන්ට ඒ හීන මතක නැහැ. ඉස්තර හිතන් කරපු ලොකු ඒවා දැන් බෑ කියලා වගේ තියෙන්නේ. සම්පූර්ණයෙන් හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම කතන්දර තිබ්බනේ ඔයගොල්ලෝ ඔළුව ඇතුලේ. හරි. දැන් ඒ ටික මේ නැති වෙලා ගිහිල්ලා ඉතින් සමහරුන්ගේ එහෙම විවිධාකාර ප්‍රශ්න ඇති ඒවත් එක්ක. හැබැයි නමුත් ඒවා තමයි ඇති එහෙම මතක් කරලා බලන්න මොනවද ඒවා කියලා. හරි. ඒතර ඒවා කරන්න බෑ කියලා ඔයාටම සමහරට තීරලා.
හැබැයි මේ අර එක තැනකදී මිනිස්සුන්ට හිතෙනවා නෑ එහෙම නෑ අපි මේක කරලා බලන්න ඕන. අපේ 100% අපි මේකට දීලා බලන්න ඕන. හරි. එහෙම දෙන්න ගත්තාම මිනිස්සු මාර දින වෙනස් වෙනවා. ඉතින් මම ඔය කියන කතන්දර ඇතුලේ මම ලංකාවේ 4 වෙද්දි මාත් හිටපු අනිත් එක ඌ ලංකාවේ 6. මම කියලා තියෙන කතන්දරයක් ඕකත් මේ නිතර කියද්දී එහෙම ඌත් අර ජාතියෙකෙත් තමයි. හරි. අම්මෝ ඒ කියන්නේ මේ ඌ තමයි මම වැඩිපුරම උටත් හොරෙන් දෙමව්පියෝ ගෙන්නලා උට දේශනා ඒ අම්මලාට තාත්තලාට දේශනා එහෙමත් දීලා තියෙන ඉච්චරට මේ අර ඉස්කෝලේ එහෙම අර එහෙම එකක්. හරි. ඒකට පන්ති හැමෝම ගුරුපුටි වාඩි වෙනවා මූ ගුරුපුටි වාඩි වෙන දවසේම සර් ඇවිල්ලා මාට්ටු වෙලා අම්මලාට තාත්තලාට එන්න කියලා හෙන කේස්. හරි. ඔක්කොම කරන වැරදි මූ කරන දවසට විතරක් කාට හරි දක් තියෙනවා. එහෙම එකක් හෙන පුදුම අවාසනාවන්තෙක් වැරදි කරොත් අනිවාර්යෙන් අහු වෙන එකක්. ඒ වගේ එකක්. හරි. මට මේ කියන්න ඕන කරන්නේ ඒ කියන්නේ සමහර මිනිස්සුන්ට එනවා එක තැනක් මෙතනින් පස්සේ මේක වෙනස් කරන්න ඕන. කියලා මේ බොහොම පොඩි කාලයකට තමයි හෙන මේ ඊට කලින් සම්පූර්ණ වෙනස් මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි එක තැනකින් පස්සේ අර විදිහට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙලා ලස්සනව කතාව කියන්නේ එහෙම වෙනස් වෙලා මේ ඒගොල්ලෝ ඇත්තටම උන් හිතන එක කරනවා. හරිද? මේ හිතන එක කරනවා. මම මේ කියන්නේ මේ එහෙම උදාහරණ ඕන තරම් තියෙනවා. ඔය හැම අවුරුද්දකම එහෙම යම් යම් විදිහට ළමයි. හරි. උන් ඇවිල්ලා මේ උන් මේ විදිහට වෙනස් වෙන්න ඕන කියලා එක තැනකදී හිතලා එතනින් හරිය වෙනස් වෙනවා. උන් මේ තීරණය ගන්න තමන්ගේ අනාගතය ගැන මොකක් හරි එකක් ගැන හිතලා වෙන්න පුළුවන්. හරි එතනින් ඇත්තටම වෙනස් වෙනවා. වෙනස් වෙලා උන් යම් දෙයක් ඒ උන්ගේ ටාගට් එකට උන් ඒක කරලා පෙන්නන. එහෙම කරාට පස්සේ අර මම කියන කොන්ෆිඩන්ස් එක අපිට අම්මට දෙන්න. මම හිතුවෙත් නෑ මෙහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. වෙන කවුරුත් එහෙම විශ්වාස කරෙත් නෑ එහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ ඒක කරන්නේ මාර වැඩක් නේ. ඒක වුණා. නේද? අපි හිතුවා යම් දෙයක් කරන්න සහ අපි ඒක කරා. එහෙම කරාම ළමයි එන්න කොන්ෆිඩන්ස් එකක් කරනවා. මෙතනින් ඉස්සරහට කවුරු කොහොම ඔයාට යමක් බෑ කියලා හිතුවත් හරි ඔයාට මොකක් හරි ඕන කියලා නැත්නම් ඔයාට ඒක කරන්න පුළුවන්. එච්චරයි. අනිත් උන් ඒක විශ්වාස කරනවද කරනවද ඔයාට අදාළ නෑ. අන්නේ කොන්ෆිඩන්ස් එක මිනිස්සෙගේ ජීවිතේට ඕන. ඔයාට යම් දෙයක් කරන්න පුළුවන් කියන ඔයා විශ්වාස කරන එක. ඒක ඕන. හරි. මම මේ වෙනකන් යම් ගමනක් ඇවිල්ලා තියෙනවා නම් හරිද? මොනවා හරි මං හදාගත යම් දේවල් ටික අපිට වඩා මහ විශාල මිනිස්සු ඉන්නවා. අපි හදාගත මොනවා හරි ටිකක් තියෙනවනේ. සාමාන්‍ය අවුරුදු 23 24ක මිනිස්සුයෙකුට නැති අපි හදාගත යම් දේවල් ටිකක් තියෙනවා. ඒ සියලු දේ ළමයි පටන් ගන්න අරගෙන කොන්ෆිඩන්ස් එකත් එක්ක. ඒ ලෙවල් රිසල්ට් එක නෙමෙයි. ඒ රිසල්ට් එකේ ලොකු තීරණාත්මක දෙයක් නෑ. ඒක ලංකාවේ අන්තිමට උනත් සමහර ටියුෂන් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ ටියුෂන් හදන්නත් පුළුවන්. ඒක කොන්ෆිඩන්ස් කියන එක ඕන. හරි. ඒක වාට මේක කවුරු කොහොම බෑගුවත් වාට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම කවුරු හරි බෑ කිව්වම මා රාතල් ඇත්තට. මොකක් හරි බෑ කිව්වම හරි වාට එහෙම පුළුවන් කියලා හිතෙන්නේ නැත්නම් ඒ වගේ දෙයක් කරන්නමයි වාස්. අන්න ඒ වගේ වෙන්නේ. ඒක කරන්න පළවෙනි දේ කොන්ෆිඩන්ස් එක ඕන. ඒ කොන්ෆිඩන්ස් එක ඇතින් මේ විභාගේ එම දැනක්. හරි. ඉතින් මේක ඔයා මේ වෙනකන් ආපු ජීවිතේ මොන විදිහේ එකක්ද කියන මට වැඩක් නැහැ. මං කියන්නේ තාම වෙනසුන් නැත්තම්. මං කියන්නේ ගිය මාසේ වැඩ ප්‍රමාණය භාගයක් හරි කරා කියනවා. ඒ හොඳටම ඇති. දැන් මේක කරගෙන යමු. හරි. තාම වෙනස්ුනේ නැත්තම් දැන් වෙනස් වෙනවා. ටිකක් ටාගට් එක තියාගන්න ඔයාට අනාගතේ මොන හරි උළුවේ තියෙනව කරන්න ඕන. ඔයාට පළවෙනි දේ කොන්ෆිඩන්ස් එකක් හදා. ඒ කොන්ෆිඩන්ස් එක හදා ගන්න ඔයාට මේ හම්බෙලා තියෙන ටාගට් එක ඔයාට ඕන විදිහට ඔයා මේක කරගන්න ඕන. එහෙම නැත්තම් ඕක මේ ඉස්සරහට මාර විදිහට බලපානවා. ඒක එහෙම නැතුව කොහොම හරි තැනකින් ඕක හදාගෙන මැච් එකක් ගහන ඉන්නවා යම් ප්‍රමාණයක් ඉන්නවා. හොඳම තැන් වලට යන ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ගොඩක් අයට මෙතනින් අර වගේ වාට ඕන වෙච්ච එක අනිත්‍යවම බෑ කියප එක ඇත්තටම වාට බැරි වුණොත් එහෙම. ඒ වුණා මේක මාර හෙන ට්‍රොමැටික් වෙනවා. ඒ කියන්නේ ඒක මුළු ජීවිත කාලෙම සමහරවිට ඒක බලපන්නේ. හරි. මේ තියෙන එක මොකක් හරි හේතුවක් නිසා ගස්සගත්තොත් ඉතින් ඕගොල්ලන්ට ඒක මාර ලොකු බලපෑමක් වෙනවා මුළු ඉස්සරහ. ඒ හින්දා දැන් තමන්ගේ තියෙන විවිධාකාර ඔය පලිබෝධ අනම්මනම් ඔයාගේ තියෙන විවිධාකාර මේකට අනිත් පැත්තට මේකට නරකට බලපාන විවිධාකාර හැසිරීම් සේරම අයින් කළා දාන්න. දැන් ඒක අයින් කරගන්න ඕන. හරි. අයින් කළා මම නිතරම කියන්නේ ඕගොල්ලෝ වැඩිහිටියෝ. පොඩි ළමයි නෙමෙයිනේ. අවුරුදු 18 19 20 කියන්නේ වැඩිහිටියෝ ඉන්නේ. හරි. වැඩිහිටියෝ විදිහට හැසිරෙන්න පටන් ගන්න. ලාමක විදිහට පොඩි උමක හිතන්න යන එක නවත්තලා වැඩිහිටියෝ විදිහට හිතන්න පටන් ගන්න. එහෙම හිතාගෙන දැන් වැඩ කරන්න.